තාම අපිවත් දන්නේ නැහැ කොයි යයිද කියලා. යයිද කියලා බලමු. දැන් තමයි ඉන්ට්‍රස්ට්ම වීඩියෝ එකේ. ඉතින් අපි සැලුන් නැහැ. අපි යනවා තව ලොකේෂන් එකක් හම්බුණා අපිට. කොහෙද? මන්න කැතියල්ල. දියැල්ලක් ලස්සන දියැල්ල. අපිට ආරංචි ලැබුණ විදියට. ඉතින් අපි දියැල්ල අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක විදියට අපි ගන්නවා. අපි ගිහින් බලමු. සමහර විට අතන්ට වඩා මෙතන හොඳ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අපි හැමදේම වෙන්නේ හොඳට කියලා. යන්නේද? කොහොමද ගන්ද? බලාකුලේ ගහිලා තියන්නේ. මට දිරි පාර. මේක ලස්සනයි කන්දත් ලස්සනයි ඈ. අන්න යනවත් කියලා. අනිවාර්යයි. අර ඉවක බලන්න පොඩ්ඩක්. තනි කරම කඳු පන්තියක්. ඒකයි පිටපත් ඉන්න මරියා බිම ඉන්නවා. මරියා බිම යතුරු පැලි කරුණා උඩ. මන්න කැටි අල්ලක අතුල පාර. දැන් යා අසීරු පාරක් එන බඩු පාරක් තියෙන්නේ. ආයි දෙයනේ පාර මැදින් යන වතුර පාරක් තියෙනවා අපේ මේ ලස්සන ප්‍රදේශයක්. ඉතින් අපි ආවා. අපිට ලේසි වුණේ නැහැ පාර හොයාගන්න. ඔව් පොඩ්ඩක් නෙමෙයි හොඳටම අමාරුනා බයික් එක ලෙස්සනවා වැහැලා පින්නත් එක්ක මේ පේනවනේ ඔයගලන්ට පාර. මේ කොලේ එක්ක බයික් එකේ ටයර් එක ලෙස්සනවා. එතකොට ලොකු පල්ලම් වගේක් තිබ්බයි පල්ලම් එක්ක පොඩ්ඩක් අමාරු වැඩේ කරන්න. අමාරුයි. පාර කොන්ක්‍රීට් පාර ඉවර වෙන තැන තමයි ඇල්ලට යන පාර නම් හොයාගන්න හරිම අමාරුයි. මොකද මේ කොන්ක්‍රීට් පාර ඉවර වෙනකොටම දකුණු පැත්තෙන් තමයි පාර තියෙන අඩිපාරක් තියෙන්නේ. එතකොට ඒක හොයාගන්න හරි අමාරුයි. අපි උඩ ගෙදරකින් ආහුවා. ඊට පස්සේ තමයි කිව්වේ මේ මොකද අපි ගියා කෙලින් පාරේ ඒ පාර නෙමෙයි මෙතනින් දකුණට පොඩි අඩිපාරක් තියෙනවා. ඒ පාරේ තමයි යන්න ඕනේ. බයික් එක මෙතනින් දාලා ඔව් බයික් ගෙනියන්න බෑ කොහොමදවත්. කොහොමද ගෙනියන්න බෑ ඒ පාරේ. ඉතින් ඔයගලන්ට පෙන්නන්නද අපිට යන්න තියෙන පාර? මම බලන්න පාර පොඩි අඩිපාරක් තියෙනවා. මෙන්න මේක තමයි අපිට යන්න තියෙන පාර. කොටිම කිව්වොත් අඩිපාරක් පේන්නේ නැහැ. අඩිපාරක් පේන්නේ නැහැ. ඉතින් අපි යන් මේ පොයින්ට් එකේ ඉඳන් කිලෝමීටර් 3මාරක් වගේ ආවේ. 3මාරක් වගේ ආවේ. විනාඩි 20ක වගේ දුර. සද්ද ඇහෙන හැටියට එසේ මෙසේ දියැලක් නෙමෙයි. ඔව්. අඩුම මීටර් 5ක්වත් තුස වෙන්න ඕනේ. ඔව්. නෙමෙයි 15 15ක් තුස වෙන්න ඕනේ. අසල පාරක් තියෙන යන්නත් ඈ. බලන්නකෝ අපි යන පාර. මේ විදිහට අවුරුදු 15ක් තිබුණේ. ඒකත් දැන් පඩිකලාට දීනවා තාම තියෙනවා. ඉතින් මේක තමයි පාර. ලොකු කළු ගලක් තියෙනවා මෙතන. දිලීෂ මොකද කියන්න තියෙන්නේ ඔයාලට? මේ අමුතු සුදුවලයක් එක්ක අලුත් අත්දැකීමක් ගන්න ඇත්තටම හිතුවේ නැති විදිහට අලුත් අත්දැකීමක් ගන්න හම්බුණා. අර හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. ඉතින් ඒ වගේ හොඳක් කරගත්තා. වැඩේ කැන්සල් වෙන්න කියප එක අපි හොඳ පැත්තට හරව ගත්තා. ඉතින් බලමු ඉස්සරහට යන් ඔම්ම. මොකද වෙන්නේ කියලා. ඇල්ල දැන් ඇහෙනවා. පේනවානේ. තාම පේන්නේ නැහැ. කැම්පින්ද? ඔන්න බලන්න මේකේ තියෙන ස්වභාවිකම් පිටකම ගල් එකක් තියෙන්නේ. යන්න තියෙන්නේ මේ වගේ පාරක්. අන්න අපිට අඩියටත් අඩු පාරක් තියෙන යන්න. මෙහෙම එල්ලිලා තමයි යන්න ඕනේ. ඉන්න මෙහෙම. ඉතින් ඇතුළ හොඳ ඉඩ තියෙනවා. ඒකේ ඉඳපු කට්ටිය ඉඳලා උයපු සලකුණක් තියෙනවා. දරගෙන තියෙනවා උයපු. විපක්ෂ හදලා තියෙනවා කියලා පේනවා. උන් තමයි ඇතුළ. හැබැයි මේ හරියට ඉතුරුගල සයිඩ් එකනේ. එතකොට දෙලිලෙන එහෙමත් තිබුණු ප්‍රාග්ග ඓතිහාසිකයෝගේ මේ සයිඩ් එකේ. ඉතින් ඒ ටයිප් එකට යන ඒ කාලේ නම් පැවතීගෙන එන එකක්ද කියලාත් සැක හිතෙනවා. හරියට කියන්න දන්නේ නැහැ.
ඇතුළේ තියෙන ඉතින් ඔහොම දැන් නම් පේනවා ළඟ ඒ view එක ගැන කියලා වැඩක් නැහැ. මේ උල්දිය උල්පත් ඒ කියන්නේ ස්වභාවිකවම මේ කන්දෙම වැටෙන වතුර පාරවල් ඈ වැස්සක් නිසාවත් නෙමෙයි මේ ගස් කොළන් වලින් හැදිලා එන අපි දැක්කා නේද මේ පීලිත් දෙක තුනක්ම දැක්කා පීල්ල වෙන්නේ මේ සිද්ධියමනේ ඔන්න එහෙනම් තව අඩි ගානයි ආයි දෙයියනේ ඔයාලට මොකද කියන්න තියෙන්නේ ඈ කියන්න ඔයාගේ අදහස කියන්න බලන්න දැන් මට කියන්න තියෙන එකම එක වචනයයි හැමදේම වෙන්නේ අපේ හොඳට මේ තමයි මන්න ගැතියල්ල මාරම ලස්සනක් තියෙන මෙතන මේ පැත්තේ කන්දක් කිව්වට ඒක එන ගල්පර දෙක ඒවා ලස්සනට වතුරට හැරලා මාරම ලස්සනයි ඇත්තටම නිකන් මේ දෙක අර නිකන් කපලා කානුවක් කපලා වගේ ගලාගෙන යන්නේ වතුර පාර මාරම නිර්මාණයක් ස්වභාව දහමේ ඔව් කියන්න වචන නැහැ ඊටවට වඩා සෑහෙන්න උසයි ඊටේ අපි දුනුමාලැල්ලේ උස වගේ දියේ කියලා නේ පින්නක් එනවා අර හරිය දියැල්ල වටනට මේ හරියට එනකම් පින්න මාර පින්නක් එනවා ඔව් ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එකේ මේ දියැල්ලේ ලස්සන මෙතනින් එන වතුර පාර කොහොම කඩා හැරිලා මොම් පිටිපස්සෙන් මෙතන පොඩි තටාකයක් වගේ තියෙනවා නේ ඔව් පිටිපස්සේ නිකන් තියෙනවා එතනින් පිරීලා මෙන්න මේ කානුව දිගේ හිමීට අර පැත්තට ඔහොම යනවා ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ මේ වගේ තැන් වලට එන්න නේ ඔව් එන්න ඇවිල්ලා මේ තැන තියෙන ලස්සන ඒ සබාදාමට හානියක් නොකර ගේන දේවල් අරගෙන යන්න ප්ලාස්ටික් වීදුරු බෝතල් ඒ වගේ දේවල් දාන්න එපා මොකද මේ වෙනකන් මේතන හරිම ලස්සනට පරිස්සම් වෙලා තියෙනවා අපි එනකොටත් ඇත්තටම කවුරුත් මේක එච්චර ජනතාවට ගියපු තැනක් නෙමෙයි කියලා අපිට තේරුණා නේ ඔව් ඒක කිසිම බෝතල් ප්ලාස්ටික් ඉතිකොල්ල වෙන්නේ නැහැ දකින්නවත් එන පාරේවත් තිබුණ නැහැ ඉතින් අපි දාලා යන්නෙත් නැහැ ඉතින් මේ වගේ තැන් ලස්සනට පරිස්සමට තියාගන්න මේ වගේ තැන් අර හැංගිලා තියෙන එකත් හොඳයි කියන්නේ එක අතකට මේම ඒකට හේතුව තමයි මේ කියලා අපිට තේරුණා මෙතනට ආවට පස්සේ ඉතින් ඕගොල්ලන්ටත් එන්න පුළුවන් අපේ මේ දියැලේ නම මන්න කැතියල්ල මැප් එකේ සර්ච් කරොත් එනවා එන්න ලස්සනයි මෙතන පිරිසිදු අපරිසිදු කරලා යන්න එපා පිරිසිදු කරලා යන්න ඉතින් අපේ ලොග් එක මෙහෙම ඉවර වෙනවා
ඉතින් ඉවරයි. අපි තවත් මේ වගේ වීඩියෝ එකක් ඩොකියුමන්ටරි වීලොග් මේ වගේ ට්‍රැවල් ලොග් එකක් ඒ වගේ ගේන්න ඉදිරියටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක මික්ස් එකේ අපි අරන් එනවා. ඉතින් අපිත් එක්ක ෆලෝ එකේ ඉන්න. ඇත්තම කිව්වොත් මේ අපේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි කතා කරන විදිහ පොඩි අඩුපාඩු නැති තියෙනවා. ඒවා වැඩි හිතන්න එපා. අපේ තාම අත්දැකීම ලබා ගැනීමෙන් අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, අනිවාර්යෙන් දන්න කට්ටියටත් මේ වගේ ලොකේෂන් එකක් තියෙනවා කියලා ෂෙයා කරන්න. ඉතින් ඒ ටිකත් කරන්න කියලා අපි බොහොම කාරුණික ඉල්ලනවා. ඉතින් ඔයාලා තමයි අපිත් එක්ක දිගටම ඉන්න ඕනේ. ඒක තමයි අපිට තියෙන එක මොටිවේෂන් එක. ඉතින් රැඳිලා ඉන්න. ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්න. බයි.